පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, දීඝ නිකාය, ඒවා නිකාය වර්ග. තේරුණාද? එතකොට ඒවා පස්සේ. එතකොට අට කතා කියන්නේ ඒකට අනුව මේ ඒ සූත්‍රයට අනුව කවුරු හරි හිතලා කතා එයාගේ කල්පනාවෙන් කරපු දේවල්. අට කතා කියන්නේ ඒකයි. අටුවාචාර්යෙන් දීපු අට කතා. අටුවාචාර්ය. දීපු අට කතානේ. එයා අර්ථකථනය කළා එයාගේ අර්ථකථනයට ලියුවා. ඒවා කියනවා ටික ටික අට කතා කියන අටවකුවක්. අටවකු කතා. ඊට පස්සේ ටීකා. ඒ කියන්නේ ටික ටික අටවකුවක් තව. ඒකට තව අටවලා කියනවා. ටිප්පණි කියන්නේ ඒවම තමයි. ටික ටික එකට අටවන ඒවා. ඒකයි අට කතා ටීකා ටිප්පණි කියන්නේ. ටික ටික. තව ඒකට තව ඒවා අමුන්නනවා. ඒකේ ඉන්න තමයි අද වැහිලා තියෙන්නේ නිවන. ඒ බුද්ධ දේශනානේ. බුද්ධ දේශනාවට ඉතින් බුදුහාමුදුරු නෑ නේද කොට? ඒ කියන්නේ බුද්ධ දේශනාවට ටික ටික අටවලා. කෙනෙකුට ඊට පස්සේ බුද්ධ පොතහාමුදුරුත් අටේවනේ ඉඳවිලා. ඈ දැන් විසුද්ධි මාර්ගය වල නිවනක් තියෙද? නැහැ මේ මැල්ලුවොත් ලේසි මේ මැල්ලුවොත් ලේසි. ඈ නැහැ මේ මල්ලන්න පුළුවන්ද? කවදාවත් අල්ලන්න. මේ මල්ලුවා එන බුදුහාමුදුරුවෝ පොඩි අවුරුදු 6 චූටි ළමයින්ට අවුරුදු 6 පොඩි ළමයින්ට තේරෙන ධර්මයක් දේශනා කරේ. ඒ වගේම ඉගෙන ගත්තේ නැති සුනීත සෝපාකලා වගේ අකුරක් දන්නේ නැති ළමයින්ට නිවන් මාර්ගයක් පෙන්නනවා. ඒව ධර්මයක්. ඊට පස්සේ අර අරහතුන් වහන්සේලා බිහි වුණා අවුරුදු 6 අරිහත්ත්වයට සාක්ෂාත් කරගන්න පුළුවන් දහම පොඩි අවුරුදු 7යි ධම්මපාල පුත්‍ර හාමුදුරුවෝ. ඊට පස්සේ අඟුලිමාලලා වගේ මිනිමනුවන්ට ඒ වෙලාවෙම නිදහස් වෙන්න එක මොහොතෙන් අරිහත්ත්වයට සාක්ෂාත් කරගන්න පුළුවන් දහමක් දේශනා කරා. ඒ වගේම සම්තතිය නැතිය වගේ ඒ වීර වෙලිමර ගාතේ ආපු එහෙම කට්ටියට අවබෝධ කරගන්න පුළුවන් දහමක් දේශනා කරා. එතකොට හැබැයි මේක යම් කිසි කෙනෙක් දැන් බුදු පියාණන් වහන්සේ ඉස්ලාම් ධම්සප්පවතුන් සූත්‍රය දේශනා කරන්න යනකොට හම්බුනේ ඉස්ලාම කවුද?